කලා ආයි කට්ටිය මේ වෙලාවේ නෑ අපි ඉතින් වෙලා ඉන්නවා. රස්සාවල් කරනවද නෑ හැබැයි තාම නෑ වැඩ පටන් ගත්තේ නෑ වැඩපට 21ද 21 නේ තාම ගෙවල් ඒක නිසා කමන්නේ හලෝ කලනයි දිනුයි ආවා ලයිව් තව යාළුවෙක් ඉන්නවා. ප්‍රියන්තයි හිරුණී ආවා තව යාළුවෙක් ඉන්නවා අපේ රීකන්ඩිෂන් කෙල්ලකට ෆුල් සපෝට් එක දුන්නා ප්‍රවීන්. behind the scene ප්‍රවීන් තනිකර ප්‍රොඩක්ෂන් එක පිටපස්සේ සිට අපිව මහා මෙරක්සේ උස්සලා අපිට ෆුල් ශක්තියක් උනේ ප්‍රවීන් අපිට මේ අපේ මේ කියන්නේ දෙවන්තය නෑ රටේ ඉන්නේ. ඔව් අපේ අනුරේක නායක මහත්මයා නෑ අද කැනඩා ඉන්නේ අපිත් එක්ක සම්බන්ධ වුණා. සම්බන්ධ වෙනවා අපි අන්තිම ලාස්ට් ෆයිනල් එක ගන්න. අපි ලාස්ට් ෆයිනල් එක ගන්න හරි ලාස්ට් ෆයිනල් එක මේ ගහනවා අපි ෂූට් කරමින් ඉන්නේ. අන්තිමම සීන් එක. ඉතින් පස්සේ චකබ්ලාස් රීකන්ඩිෂන් කෙල්ල චකබ්ලාස් මේ කොහා කට්ටිය එනකන් ඉමුනේ ඔය ටික. ගොඩක් අර මේ අන්තිම එක බලන්නේ ඉරිදට. මේ විදිහට. නෑ මේ ඉරිදට. නෑ තව සෙනසුරාගේ දෙකම යනවනේ. ඔව් දෙකක් ඉරිදා. තියෙනවා. එපිසෝඩ් දෙකයි තියෙනවා. ටයිටල් දෙකයි. කියන්නේ මේ ඉරිදා එනවා. සෙන්සුරාද ඉරිදායි නේ? මේ ඉරිදා අන්තිම ලාස්ට් ෆයිනල් එක. මේ දාව සෙනසුරා ඉතින් රීකන්ඩිෂන් කෙල්ල ඉවරයි. ගොඩක් කට්ටිය අපිත් එක්ක හිටියා. ඔව් ඇත්තටම. එතන සෑහෙන ආදරය කළා මේ චරිතවලට. අපිට ඉතින් මාර සතුටුයි ඔයගොල්ලෝ අපිට ආදරය කරනකොට තමයි අපිට පොඩි නිකන් එන්නේ නිකන් ඉවරන්නේ නිකන්. අනිවාර්ය. ගටක් එන්නේ නිකන් රංගන ඔව්. ශිල්පීන් විදියට ගටක් එන්නේ. ඇත්ත. ඉතින් ආ රීකන්ඩිෂන් එක කෙල්ලෙක් හිටපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ලංකාව විතරක් නෙමෙයි. ගොඩක් පිටරටවල ලංකාවේ කට්ටිය රීකන්ඩිෂන් කෙල්ල ආදරෙම ගොඩක් ප්‍රශ්න තිබ්බ දිනුට මොකද වෙන්නේ? දිනුට මොකද කුසල්ට මොකද වෙන්නේ? දිනු කුසල් එකතු වෙයිද? එකතු වෙයිද නැත්නම් වෙන විදිහකට වෙනස් වෙයිද? තව කොහොමද තව සති දවස් දෙකයි. තවස් දෙකෙන් ඔයගොල්ලෝ ඔක්කොටම විසඳුම් හම්බ වෙයි. ඉතින් thank you. අපිත් එක්ක මෙච්චර කාල හිටියට රීකන්ඩිෂන් කියලා අපි හිතන්නත් නැති විදියට අනුරට ගොඩක් ස්තුතියි. අනුර මේ වෙලාවේ අපිත් එක්ක මේ WhatsApp එකේ මෙසේජ් එකක් දාලා තිනවා thank you දුන support එකට කියලා. thank you අනුර ලස්සන ස්ක්‍රිප්ට් එකක් ලියලා ලස්සනට අපිව ඩිරෙක්ට් කරාට හොඳ වෙනස් නිර්මාණයක් දුන්නට ප්‍රේක්ෂකයාට නේද? මම හිතන්නේ මේ ප්‍රේක්ෂකයා ගොඩක් මේ වෙනස ආසාවෙන් හිටියා. ඉතින් ගොඩක් කාලයකට පස්සේ වෙනස අපිට දෙන්න පුළුවන් වුණද ගැන අපි ගොඩක් අනුර ගැන නිකන් කිව්වොත් එහෙම කියන්නේ යා ස්ටේජ් ඩ්‍රාමා පුද්ගලෙක් යම් කිසි කාලයක් මේ මිස් වෙනවා ලංකාවෙන් යනවා. හැබැයි ආපහු යා එන්නේ ටෙලිග්‍රෑම් එකක් කරන් යාගේ ෆස්ට් ටෙලිග්‍රෑම් එක මේ මොකද අවුරුදු 10කටද 12කට පස්සේ මම හිතනවා මේ ටෙලිග්‍රෑම් එකට කියන්නේ වේදිකා නාට්‍ය කලාවේ එහෙම ඉඳලා ටෙලිග්‍රෑම් එකට ආපු පළවෙනි වැඩේම යා යම් කිසි විදිහකට ප්‍රේක්ෂකයන්ට ග්‍රහණය කරලා තියාගන්න පුළුවන් ලස්සන ඇත්තම වේදිකා නාට්‍යවල ගොඩ්ෆාදර් කෙනෙක් නේද අනුර? හොඳ වැඩක් සුපිරි හොඳ වැඩෙක් රාජ්‍ය සම්මාන වල දිනන තියෙන ඒ වගේ සුපිරි වැඩෙක්. ඉතින් ඔහු ලංකාවෙන් ගිහිල්ලා නැවත අවුරුදු 10කට පස්සේ කලාවට තියෙන ආදරයට ඔහුගේ ප්‍රථම කුළුදු නිර්මාණ විදිහට තමයි ඉතින් රීකන්ඩිෂන් කෙල්ල කළේ. ඉතින් ගොඩක් ස්තුතියි අපිව විශ්වාස කරලා අපිව එයාගේ පළවෙනි වැඩේට බාර ගත්තට. මේ යුරේනි වාඩත් ස්තුතියි මාත් එක්ක එකතු වෙලා මේ වැඩේ නයිට් රයිඩර් කින් පස්සේ අපි දෙන්න හම්බෙන්න. මොකද්ද නැනේ ලංකාවේ නළුව නැද්දානේ මෙයා විතරක් මට හැම තිස්සෙම ලව් කරන්න තියෙන මෙයාත් එක්ක මලේ ලව්වක් කරන්න. මටයි හරිනම් මේ මං කියපු කතාව මෙයා කියන්න ඕනේ මං කිව්වට. ඇත්තද? දැන් මෙතන කියමු. තමයි මේකේ තියෙන මේ ටෙලිග්‍රෑම් එකේ චරිතය අඳුරා ගැනීම හරි මේ දේවල් වලට වඩා අමාරුයි මේ යුරේනි කතා කරනකොට මේ අහන් ඉන්නේ මොකද සමහර දවස් තියෙනවා මම කන් වලින් මෙහෙම ලේ ප්‍රවීන් ලේ කම්බර කුපුරලා ගිහිල්ලා. මොකද මෙයා ලේ ගලනවා ලේ කන්දකේ පිය දාන පැය භාගයක් විතර යනවා. මේ රංගනේ තමයි මම ජීවිතේ කරපු අමාරුම රංගනේ මොකද මම කන් වලින් ලේ ආපු එකම ඇත්ත ඔව්. මේකයි නයිට් රයිඩර් උත් එච්චර මිහිරි මගේ කටහඬ මිහිරි. රැයටත් ඇහෙනවා කිං සද්ද. ඒ වගේද ඔයාලට ලැබුණු බෙනිෆිට්ස් මේ ප්‍රවීන් මේ රීකන්ඩිෂන් කෙල්ල කරනකොට එක කෙල්ලෙක් ආසාවට මේක දිහා බලන්නේ නැහැ. රීකන්ඩිෂන් කෙල්ලකින් පස්සේ මොකද ලැබුණු ගෑනු ළමයින්ගේ ප්‍රතිචාර ගෑනු ළමයි මිනිමරා ගන්නවලු මෙයාට. හරිද? කවුරු නිසාද? යුරේනි නාශික නිසා. මම අත ගාන්නේ කවුද? එයා මම අත ගාන්නේ කවුද? එයාට සිකුරා ලබනවා සිකුරා. ඉක්කරා වෙනදුර සිකුරා ලබන්නේ සිරිසුරාදට. මේ දවස්වල කල්නට සිකුරා උච්චතම වෙලා තියෙන්නේ. ඒක නිසා කරුණා කරලා පුතේ කමිෂන් එකක් ඕනේ මට. ඔයාගේ ජීවිතේ මම ආදරෙන් පිරුවට සහ ගෑනු ළමයි සෙට් වෙන ගානේ මට කමිෂන් එකක් ඕනේ. තේරුණාද? ලොකු ගානක් දෙන්න ඉන්නකෝ. ඒත් එක මේ
තෑන්ක් කරන්න ගොඩක් කට්ටිය ඉන්නවා අනේ නේද? කියන්න අද කියන්න මෙතන හිටියේ නැති මංජුවා වුණාට අපේ කැමරා මංජුවා. මංජු we love you මංජු පුතා ආයේ මංජු. අනේ වතුර වීදුරුවක්වත් බොන්න නැතුව අපි වෙනුවෙන් කැමරේක උස්සගෙන නේද මංජුව නටපු නැටිල්ල බියර් විතරයි වතුර බිව්වෙම නෑ මංජුවා ඉතින් මංජු we love you thank you දුන්න support එක බොක්කෙම ගොඩක් දුන්නා අපි කට්ටිය මෙතන. ඇත්තටම ශැගී ගොඩාක් කට්ටිය. අපේ ශැගී ඔව් චින්තා. ශැගී චින්තා ඔව් අනිත් පැත්තෙන් අපේ ශැගී අපිට ඇත්තටම ශැගීට යන්න උනේ මේ heart attack එකක් ආව ශැගීට නේද පොඩි එයාට අකරතැබ්බයක් වුණා ඉතින් හෘදය අද ආබාධ හිටියේ නැතුණාට මේකේ කාස්ට් එකේ ඉන්නවා තව ගොඩාක් කට්ටිය. ගොඩක් කට්ටිය ඉන්න ජනක අයියාලා ඒක කියන්න ගංගු වෙනවා. චාන්දනී අක්කා. චාන්දනියක්ගේ මගේ අම්මා වගේ මට මාව ගයිඩ් කරා කෞසල්‍යක මම මගේ අම්මා ආදරේ වුණා. ඔව් චාන්දනියක්ගේ මගේ අම්මා වුණා නාට්‍ය ඉවර වෙලත් දැන් අපි තාම කවුද? පුදුම ආදරයක් තියෙන්නේ කනිෂ්කා. කනිෂ්කා විශේෂයෙන්ම කනිෂ්කා ෆුල් බරද්දා එතන කනිෂ්කා ප්‍රොඩක්ෂන් කොස්ටියුම් ඩිසයිනර් මේකප් ආටිස්ට් හෙයාර් ඩ්‍රෙස් ඔක්කොම කරේ කනිෂ්කා ඉතින් thank you කනිෂ්කා ප්‍රොඩක්ෂන් ඉන්දියා නුවන් අපේ තිස්ස මහරාමේ අපිට සපෝට් කරපු ඉන්දුනිල්ලා හැමෝම ආදරේ මතක් කරනවා ඇත්තටම මේ මාර විදිහට මහන්සි වුණා ඇත්තටම තිස්ස මහරාමේ ෂෙඩියුල් එකෙත් ගොඩක් කට්ටිය කැලව වලින් ෂූට් කරනකොට ඉතින් හැම කෙනෙක්ම අම්මා අපේ ඩයස් ඔව්. කට්ටව විසක් ඉන්නවා. චාල් විසක් ඉන්නවා. විශාල පිරිසක් ඇත්තටම අපිට මේ වෙලාවේ නම් කියෙවුන් නැති වුණත් අපි බන්දු අයියා. හදවතින්ම මේ අන්තිම එකට අපිට හෙල්ප් කරන්න ආවා ඉරුෂ්ක. ඉරුෂ්ක එන්න ඉරුෂ්ක කරුණාකරලා එතන අපේ මේකප් අයියා. ඔව්. අයියේ එන්න ඉරුෂ්ක මොකද? බෝබර ඉන්නවා අපිත් එක්ක Oh, අන්තිම thank ටික you. අපිට හෙල්ප් කරන්න වෙලා. thank you ඉරුෂ්ක මේ අපේ මේකප් අයියා thank you ආවට ඉතාමත් කෙටි කාලෙකින් ඉතින් මේ ඔක්කොමලා සහ එහෙනම් ලබන සතියේ සෙනසුරාදා අවසාන කොටස් දෙක රීකන්ඩිෂන් කෙල්ල බලන්න මේ බලලා අපිට කියන්න ඔයගොල්ලෝ කොහොමද අවසානට කැමතිද කියලා නේ ඔව් අකමැති වුණත් කරන්න දෙයක් කරන්න නැහැ. දෙයක් නැහැ අපිට කරන්න දෙයක් නැහැ ඩිරෙක්ටර් මාත්‍යා තමයි ඔක්කොම තීරණය කරලා තියෙන්නේ ඉතින් ඒක නිසා මේ thank you නැවතත් ඉතින් මායි කලනයි අයිමත් කවදා කොහේ හමු වෙයිද දන්නේ නැහැ. නැහැ උත් අපි ළඟදීම අවුරුදු නිර්මාණයකින් එන්න බලාපොරොත්තු වෙනවා. අනේ බෑ මට මේත් එක කරන්න මටත් ඇති ඇත්තටම දැන් මේ නයිට් රයිඩ් රුක් කරලා අට ටිකක් කළා මට. කරදරයක්. අපි ළඟදීම හම්බ වෙනවා වෙන්න එපා. ඇත්තටම මේ ජෙහාන් බලන් ඉන්නවනේ ජෙහාන්ටත් කියන්න ඕනේ මේ වෙලාවේ ප්‍රියන්ත හිරුනි කොළඹ ඇවිල්ලා ෆුල් කොළඹ හිටියේ හිරුන්නම් ප්‍රියන්ත ડોක්ටර් කෙනෙක් වෙලා ජාන් රට එව්. ජෙහාන් රට යවුවා ඊට අන්නේ වයි ප්‍රියන්ත. අන්න ප්‍රියන්ත දැන් Right. ප්‍රියන්තයි හිරුනි පවුල් කනවා සහ මුළු කොළඹම රන් කරනවා ජෙහාන් බලන් ඊට ඉන්නවා පස්සේ තව මතක් කරන්නත් ඕන ලකාගේ ෆිල්ම් එකක් එනවා ඊයස්සේ. ඔව්, වාලම්පුරි. අපි හම්බෙන කූඹිය ඔබට මතක ඇති. වාලම්පුරි ෆිල්ම් එක රිලීස් වෙනවා අප්‍රේල් 25. එන්න අනිවාර්යෙන් බලන්න මොකද අනිවාර්යෙන් බලන්න එන්න. සුපිරි වැඩක් අපේ ලක්මාල් ධර්මරත්නගේ නායෝ. ඔව් කූඹිය දෙක කරේ නැතුණට කමන්නේ අපි කමන්නේ කූඹිය කවුරුත් දෙකට නැහැ. අපි කූඹිය දෙක වෙනකොට රීකන්ඩිෂන් කරලා ඉවර කරා ලකා. ඔයා කරනකොට අපේ මේ කෙස් ගස් සුදු වෙලා ඉන්නේ. කෙස් ගස් සුදු වෙලා මේ ඔක්කොම රැලි වැටලා ඒක නිසා ලකා අපි ඒ ගැන වැඩි බලාපොරොත්තු තියාගන්නේ නැහැ. ඔයත් බලාපොරොත්තු තියාගන්න එපා. අපි මේකෙන් ඉවර කරගත්තා. අපි රීකන්ඩිෂන් කෙල්ලකින් මේ නාට්‍ය ඉවර කරා කූඹිය දෙක. කූඹිය දෙක රීකන්ඩිෂන් කළා. ප්‍රියන්තයිරි ගේමක් ගෙව. මේ ඉතින් කලනි යුරේනි අනේ අපිට රෝසස් දෙවලා තමාරා ෆනන්ඩ් thank you. Love you both Manishka James thank you very much අපි කමෙන්ට්ස් එකකුත් කියමුනේ සුන්නා ගහපන්ලු අනේ මේ ලස්සන මූණට ගහන්න කියන්නේ කොහමද අනේ හදවතක් තියනවද ඕගොල්ලන්ට මේ ලස්සන මූණට ගහන්න කියන්නේ පවුනේ මගේ මූණ පුවක් ගෙඩිය ඇවිල්ලා කවුද පුවක් ගෙඩිය මෙයාද නේ වග්ගිඩිද කියන්නේ බා. කලනට ආදරේ කිව්වා කියන්නේ හැබැයි මරු සීන කෙල්ලෙක් නෙමෙයි කියලා තියෙන්නේ කොල්ලෙක් කමන්නේ කමන්නේ කොල්ලෙක්. ඔයාලා කොල්ලොත් ආදරේ කරනවද මන් නිසා උන්නට ආදරේ කරන්නේ ආ ඉතින් පණ දෙන්න කොල්ල සෙට් එකක් ඉන්නවා කෙල්ලෝ ඉන්නවා සියලු දෙනාට ආදරේ. ලස්සනයි ගොඩක් thank you කල්නනේ හරි ලස්සනයි පෙම් පාට ගහලා පෙම් පාටයි දෙකම එකට ගහලා තියෙන්නේ ඉතින් එහෙනම් thank you අපි ආයිමත් වැඩකින් සෙට් වෙමු රීකන්ඩිෂන් කරලා බලන්න අවසාන කොටස් දෙක මේ සෙනසුරාදා එහෙනම් දොස්තරයි දිනු ඉවරයි. ඉවරයි අපිට යන්න චරිතයකින් අවසරයි යන්න. අපි වෙන රට කලමන චරිතකින් අපි අනිවාර්යයෙන්. right ආදරේ ඔයාලා ඔක්කොටම bye සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම අලුත් අවුරුද්දක් වේවා. right අනුරේඛ නායක ආදරේ ගොඩක් බොහොම ස්තුතියි රීකන්ඩිෂන් කෙල්ලට thank you bye හරි කොහොමද මේ